හරි මේ අපේ වෙන වීඩියෝ එක මේකේ අපි බලන්නේ මෙමරි ෆොරන්සික්ස් කියන්නේ කොහොමද අපි RAM එකක් RAM capture එක ඇනලයිස් කරන්නේ කියලා. මේකට අපි පාවිච්චි කරන්නේ මේ tool එකේ නම volatility. මේක රන් වෙන්නේ CMD එකේ. ඔයගොල්ලෝ මේක රන් කරගන්න පුළුවන්. මෙතන right click කරලා open in terminal දුන්නා. ඊට පස්සේ මෙතන type කරන්න ඕනේ tool එකේ නම. volatility. මුලින්ම අපි help menu එක බලමු. help menu එකේ බලන්න පුළුවන් මේකේ තියෙන commands මොනවද කියලා run කරන්න පුළුවන්. එතකොට පෙන්නනවා තියෙන command list එක. මෙතන අපිට RAM capture එකක් දීලා තියෙන මේ silent bank vname කියන්නේ අපේ අපිට දීලා තියෙන RAM capture එක අපිට RAM එක capture කරන්න පුළුවන් මෙතන. අපේ RAM එක capture කරනවා මෙතන. මේක use කරන්නේ access data active image කලින් use කරපු tool එකමයි මෙතන කරන්න ඕනේ. එතකොට file ගිහිල්ලා capture memory මෙතන memory dump එක කරන්න පුළුවන්. අපි දැන් ඒක කරන්න ඕනේ. අපිට memory dump එක දීලා දිනවා. අපි ඒක use කරමු. මෙතන පෙන්වන ඔයගොල්ලන්ට තියෙන commands අපිට මුලින්ම RAM එකේ RAM capture එකේ info බලා ගන්න පුළුවන් image info කියන command එකෙන්. මෙතන බැලුවොත් මෙතන image info identify information for the image මේක කරන්න අපි මෙතන type කරන්න ඕන volatility tool එකේ නම. ඊට පස්සේ dash f කියන්නේ මෙතන file එක specify කරන්න ඕනේ. අර file එකේ නම silentbank.vname. ඊට පස්සේ දෙන්න ඕන command එක මොකද්ද image info. image info. හරි දැන් අපිට ආවා image info ගෙවුවම පෙන්න information ටිකක් ඉතන පෙන්නවා suggested profiles කියලා. මේ profile දෙකම suggest වෙලා තිනවා. මේකෙන් ඉතින් හරියට තෝරගන්න ඕනේ. ඊට පස්සේ image type එහෙම විස්තර වගේක් තියෙනවා. මේක තෝරගන්නේ අපි KDBG අපි මෙතන run කරන්න ඕනේ මේ KDBG scan එක. මේ command එක මේ තියෙන KDBG scan එක. මේක run කරාම අපිට හොයාගන්න පුළුවන් මේකේ හරිම profile එක මොකක්ද කියලා. ඒක run කරන්නේ ආයම volatility ගැහුවා shape ඊට පස්සේ silent bank capture එකේ RAM capture එකේ නම ඊට පස්සේ ගන්නවා KDBG scan. හරි දැන් information ටිකක් අපිට දැන් මෙතන බැලුවොත් පෙන්වනවා අපිට KDBG using kernel as WinXP SP2 මේකෙන් පෙන්වන්නේ SP2 ඒ කියන්නේ මේක ප්‍රොෆයිල් එක SP2 එකක් SP3 නෙමෙයි ඉස්සෙල්ලා දෙකක් පෙන්වනවා. දැන් අපි මෙතන use කරමු එහෙනම් profile 2 එක SP size pack 2 එකේ profile එක use කරන්නේ කලින් වගේ මෙතන run කරන්න ඕනේ volatility dash f silent bank vname ඊට පස්සේ මෙතන ගන්න ඕනේ dash profile කියලා profile එක specify කරන්න ඕනේ. මේක copy කරලා මෙතන paste කරා. ඊට පස්සේ මෙතන තියෙන command වලින් අපිට කැමති එක run කරන්න පුළුවන්.
අපි රන් කරමු නිකන් PS scan PS list වගේ මොකක් හරි. එතකොට දැන් මෙතන ප්‍රොෆයිල් එකට කරන්න මෙතන තියෙන මෙතන ලිස්ට් උනේ process ටික. ඒ කියන්නේ RAM capture එකේ run වෙලා තියෙන process ටික තමයි ලිස්ට් උනේ. යවනේ තව තියෙනවා මෙතන PS free මේකත් free එකක් විදිහට ගන්න පුළුවන් process ටික PS list කියන්නේ process list එකමයි මේ ඉස්සරහින් තියෙනවා description එක පොඩි බලා ගන්න පුළුවන් අපිට. IE history මේ IE history command එකෙන් පුළුවන් අපිට Internet Explorer එකේ cache එක ගන්න. ඒකත් run කරලා බලමු ඕන. මෙතන IE තොර පෙන්වනවා මෙතන title msn.com URL එක ගිහිල්ලා දෙන URL එක. මේක නම් ඉතින් තනිකරම තියෙන්නේ ටික ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරලා බලන්න මේක. නිකන් ඔය තියෙන මේවා ටික ටයිප් කරලා බලන්න. මොකක්ද වෙන්නේ කියලා මේ ඔක්කොම කරන්න ගියොත් ගොඩක් වෙලා යනවනේ. හරි. ඕක volatility එක කොහොමයි වෙන්නේ? ඊට පස්සේ මේකේ තව එකක් තියෙනවා අනිවාර්යෙන් කරන්න ඕනේ මේ hash dump එක. මේක ගන්න පුළුවන් මේ RAM capture එකෙන් ගන්න පුළුවන් මේ RAM capture එක තිබිච්ච PC එකේ password hashes hash dump කියලා කිව්වම පෙන්වනවා password hashes තියෙන මේ account එකේ නම administrator guest help assistant support මේ අපිට මේ hash අරන් මේව crack කරන්න පුළුවන් අපිට join the repo හරි නැත්නම් online tool එකේ තියෙන crack station කියලා ඒකට දැම්මත් හරි අපි මෙතන ගමු NTL mesh එක ගත්තා හරි මේක copy කරා paste කරා මෙතන semicolon එකක් හරි password කියලා passwordමයි මේක බලමු guest එකේ ඒකේ password එක නෑ empty ඊළඟට help assistant එකේ මේ දෙකම එකට ගෙනමු මේ දෙක not found එක තමයි වෙන්නේ මේකේ hash ටික ගත්තා crack කරන්න පුළුවන් මේක අපිට ඕන ෆයිල් එකකට save කරන්නත් පුළුවන් hashes dump text හරි මොකක් හරි එතන මේකේ text document hash ටික document එකට ගන්න පුළුවන් හරි volatility එක කොහොමයි වෙන්නේ ඊළඟට අපි බලමු steganography cyber security tools මේක අපි යූස් කරන්නේ ස්ටෙක් මේ ටූල් එක ස්ටෝර් කරන ටූල් එක මේකෙන් අපිට පුළුවන් ස්ටෝග්‍රැෆ් කියන්නේ මේක අපිට පුළුවන් මොකක් හරි ඩීටේල් කියන්නේ මීඩියා ෆයිල් එකක් ඇතුලේ තාම මොන හරි දෙයක් හිඩන් කරලා තියන්න. එතකොට හොයාගන්න බෑනේ. ඒ සීන් එක තමයි වෙන්නේ මේකේ. හිස්ටෝග්‍රැෆි එකේ. අපි මෙතන පේන්ට් එක අරගෙන අපි මොකක් හරි අපි ෆොටෝ එකක් පින්තූරයක් අඳිමු. මොකක් හරි අන්න මේක සේව් as BNP එකක් විදිහට සේව් කරන්න. ටික් හරි මොකක් හරි නමක් දීලා ඊට පස්සේ
ඉතින් අපේ පින්තූරේ මේක ඇදලා දාන්න මේක. ඊට පස්සේ ඔයාලට ඕන මොකක් හරි ටෙක්ස්ට් ඩොකියුමන්ට් එකේ ටයිප් කරන්න පුළුවන්. hidden කියලා ගන්න. මොනවා හරි ගන්න ඩීටේල් data එක මොකක් හරි පාස්වර්ඩ් හරි මොකක් හරි. ඊට පස්සේ මේකත් ඇදලා දාන්න මේකට. ඊට පස්සේ මෙතන එනවා පාස්වර්ඩ් එක ගන්න මම ගහන්න 1 2 3 4 5. මෙතන එන්ක්‍රිප්ෂන් ඇල්ගොරිතම් එක තෝරන්න පුළුවන් මම තෝරනවා මේ ට්‍රිපල් ඩෙස් කියන එක. ඊට පස්සේ ඕකේ දුන්නම අපිට එන අවුට්පුට් එක මේක සේව් කරන්න පුළුවන් ඩෙස්ක්ටොප් එකේ hidden message කියලා ගහමු message .bm vlp හරි දැන් මේ දෙක ඕපන් කරලා බලුවොත් දෙකම ඩෙන්ටිකල් වගේ කියන්නේ වෙනසක් හොයන්න බෑනේ ඒ වුණාට මේක ඇතුලේ තියෙනවා අර අපි දාපු ටෙක්ස්ට් ෆයිල් එක හංගලා දැන් මේකේ ප්‍රොපර්ටිස් බලුවොත් ප්‍රොපර්ටිස් ලොකු වෙනසක් නැහැ මේක නම් දාපු ෆයිල් එක පොඩි හින්දා වෙනසක් ඇත්තෙම නැහැ තරම් නැත්තම් ඔක්කොම 2.13 2.13 දැන් මේක අපි හයිඩ් කරපු එක ගන්නත් යූස් කරන්න අර ටූල් එකමයි S ටූල් එකට ගියා අපි මැසේජ් හිඩන් කරපු ෆයිල් එක ඇද්ද මෙතන රයිට් ක්ලික් කරලා රිවීල් දෙන්න රිවීල් දුන්නාට පස්සේ මෙතන එනවා මම දැන් පාස්වර්ඩ් එක 2 3 4 5 හරියට එන්ක්‍රිප්ෂන් ඇල්ගොරිතම් එක තෝරන්න ඕනේ නැත්නම් ඉන්නේ නැහැ මෙතන ට්‍රිපල් ඩෙස් ඕකේ දුන්නාට පස්සේ පෙන්නවා අපි හයිඩ් කරපු ඉස්සෙල්ලා ෆයිල් එක මේක සේව් ඇස් දුන්නා ඩෙස්ක්ටොප් එකේ hidden reveal කියලා මම සේව් කරන්නම් ඒත් එන්නේ අපි අර කලින් දාපු data එකමයි කලින් දැම්මෙත් ඒක දැන් තින්නේ ඒකම තමයි හරි දෙවෙනි වීඩියෝ එකේ දෙවෙනි කොටසට තියෙන්නේ ඔච්චර තමයි ස්ටැම්ප් එකයි මෙමරි ඩම්ප් එක ඇනලයිස් කරන එකයි එහෙනම් එච්චරයි තුන්වෙනි වීඩියෝ එකෙන් හම්බෙමු